මොන මොකටද ඔය කරන්න ඔය? අයියෝ ටවුන් එකට යමු කිව්වේ. ඉතින් මගේ අයිබ්‍රෝ පෙන්සිල් එක ඉවරලා. ඉතින් මම මේකෙන් අඳිනවා. ඒ ගැන මේකප් නැතුව පාරේ යන්න ඕන බැරිද? අනේ මේ ඔයාලට තේරෙන්නේ නැහැ ඕවා. කෙල්ලෝ එක්තාව ලස්සන තින්නපයි. වතුරෙක් වගේ ඇත්තටම දැන් නම්. Here. We put it to the camera, no? So they can see. බුලත් කොලේ නම් තියෙනවා. Wow. බුලත් කොලේ නම් තියෙනවා. ඒ වැඩ හින්දා මගේ නම සවුත් වෙනවා වසන්ත. ෂේ. ඔයාලටත් ඔයාගේම කියලා බිස්නස් එක පටන් ගන්න ඕන නම් කාට හරි කියලා ප්‍රතිස්කේප අරගන්න. ප්‍රතිස්කේප වීම තමයි හොඳ මොටිව් එක. රිජෙක්ෂන් is the best motive. මාත් දැන් ඔන්ලයින් බිස්නස් කෙනෙක්, ඔන්ලයින් එම්ප්ලොයමන්ට් කෙනෙක්. Rejection is the best motive. Rejection is the best motive. म्यूजिकल शो එකේ ඩාන්සින් ක්‍රූ එකේ කෙල්ලෝ ටික බහිනකම් විතරයි පුතේ කාම් ගතිය තියෙන්නේ. අර මියුසිකල් ෂෝ එකේ කෙල්ලෝ ටික බහින්න මේ ඊට කලින් කෙලිම මොකුත් නැහැ ගායකයා ඇවිල්ලා සින්දු කියනවා අරගොල්ලෝ ටෝච් ගහනවා. හරිද? අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ කියලා අපි මේ ටෝච් ගහනවා. හරිද? ප්ලෑසර් එක ගහවෙන්නේනවා. හැබැයි සුරංගන අර මේ ඩාන්සින් ක්‍රූ එකේ කෙල්ලෝ ටික ස්ටේජ් එකට බැස්ස විතරයි ගායකයාටත් මාර උද්දාමයටපත් වෙනවා. මගේ දරු පැටව අහසට දෑත දිගු කරන් හුව කොනේ. මගේ දරු පැටව අහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමටම හඬ තලයි වැරෙන් කියලා ගානවා අම්මට සුර. අර කෙල්ලෝ ටිකත් ඇවිල්ලා කෙල්ලෝ ටිකත් රෙද්ද කරේ තියාගෙන නටනවා. ඈ මගේ දරු පැටව අහසට දෑත දිගු කරන් ඒ කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩි කියයි. මේ ලෝකෙ මෙච්චර ප්‍රශ්න උලකු හිලකු හින්දානේ මචං. ඵලයන් හුත් ඒ උඹලට කියන්නේ ස්ටේටස් එකක් දාපු ගමන් මම බලන්නේ උඹ වටින නිසා නෙවෙයි අර කොළපාට රවුම දකිද්දි මට නිකන් ડિප්‍රෙෂන් වගේ. සංගීත මිස් අර මුදල් නෝට්ටුවක් ගන්න පුළුවන්. රුපියල් 1000ක්. හරි. මිස් දැන් ඔය මුදල් නෝට්ටුවේ තියෙන අංකේ ලියා ගන්න කොලේ ටිකක් ලොකුවට. හරි. දැන් මිස් ඔය නෝට්ටුව හරි මැදින් නවන්න. මොන නෝට්ටුව? මගේ 1000ද? ඔව් මුදල් නෝට්. හරි මෑ. හරි. තව පාරනවා. හරි. හරි. දැන් ඕක හීනිය රෝල් කරන්න. හරි මිස් දැන් ඕක අරගෙන ගහගන්න පුකේ. මේ පැත්තේ සම්පූර්ණයෙන්ම කාන්තාව ටික විතරයි ඉන්නේ. මේවා දාලා තියෙන්නේ. මේ විනාශ කියලා මොකද්ද ගහලා තියෙන්නේ? නමේ තේරුම මොකද්ද මේ ටග්ගල කියන්නේ? විනාශ කියන මොකක්ද තේරෙන්නේ? බෝඩ් එක. දන්නේ නැද්ද? කවුරුද දන්න කෙනෙක් කියතට? ලැජ්ජා නැති විනාශකය කියන්නේ මොකද්ද? විපක්ෂද? විපක්ෂ නායක සාජේ. කලින් කිව්වේ නැත්නම් පැහැදිලි කළා. කාලේට මෙහෙම ගන්නා විට මේක අතිවිශේෂ ගල් විදියට පිළිගන්න. මේ තියෙන ඇන්කර් එක ඒක කෑමටත් පුළුවන් මේ සැටිස් වලටත් පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් මෙහෙම කටේ තියලා ටිකක් ගන්න වැඩිපුර ගන්න එපා. කාර්මුණක් ගහන්න පුළුවන් අඩුවෙන් ගන්න.
රසයි. මුණයි. दीदी स्टैंड स्टैंड दीदी स्टैंड women මේ අහන්නකෝ මේ මට ඒක කියන්න උලාගේ දන්නේ අද උදේ මේ මල්ලි මගෙන් අහනවා අක්කා ඔබ දන්නවද හාමුදුරුවනේ ජපානයෙන් අලුතින් මේ බයික් බ්‍රෑන්ඩ් එකක් හදලා තියෙනවා කියලා හරිද ඊට මං කිව්වා මේ ඉතින් හාමුදුරුවනේ බයික් හදින්න බෑනේ කියලා ඔබට ඒක වැඩක් නෑනේ හාමුදුරුවනේ අලුතින් බයික් බ්‍රෑන්ඩ් එකක් හදලා තියෙනවා වරද අම්මෝට බෑ මේ මන් දන්නේ කීහමු කියලා කිව්වා මට කියනවා හාමුදුරුවන්ට මේ ජපානයෙන් හදලා තියෙන බයික් බ්‍රෑන්ඩ් එක තමයි යමාමහලු අපි විනාරු මේ යමාමහ එකේ ගිහිල්ලා පඩ් ගාලා පෙළහර පාලා එන්න පුළුවන් යමාමහ අයියෝ මට පොසිද්ධ වෙන්නේ යමාමහ ඉතින් අපිට පුකද මං ආන්නේ අපිට පුකද නෑනි වඳිනවා කියලා කඩරක් දුන්නා පාක්කේ තරම මේ ප්‍රතිකාර අවශ්‍යයි මොන තරම් අසහනයක්ද මේ පිට්ට පොඩ්ඩක් ප්‍රෙස් එකද කවුද මේ විශාන්ත අයියද නෑ එහෙම තාත්තද නෑනේ තාත්තත් නෙමෙයි බෙස්ටද අයියෝ නෑ නැත්තම් තමස්ගේ බොයිෆ්‍රෙන්ඩ් අනේ නෑනේ ඇත්ත කියනවා සනමාලි මේ ඉන්නේ තමස්ගේ හොරණියෙක්ද අනේ ඔයාගේ චිලස්ම දැක්කම පිළිකම් හිතනවා අනේ මගුලක් කතා කරන්න එපා සනමාලි ඇත්ත කියනවට මේ කවුද පිටි ගන්න එපා බබා ඔය මංගාව තියෙන ෆොටෝ එක හරි මම අහන්නේ මේ ඉන්න කොල්ල කවුද ඒක තමයි ඉතින් ඔය ඉන්නේ මගේ කවුද ඔය මගේ සර්ජරිට කලින් ෆොටෝ එක ඒ කාලේ මම කොල්ලෙක් කොල්ලෙක්